සුබ දවසක්. ඔයාම එකතු වෙලා ඉන්නේ තවිබ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවේ ෆෝන් එක බලද්දි ඇස් රිදෙන එක නවත්ත ගන්න ඔන් කරන්න පුළුවන් සුපිරිම සෙටින් එකක් ගැන. ඒ කියන්නේ ඔයා දන්නවා ගොඩක් වෙලාට මේක වෙන්නේ රැට ෆෝන් බලද්දි. ඒ කියන්නේ කළුවරේ ඉඳන් ෆෝන් බලද්දි ටික වෙලාවක් බලද්දි ඔයාගේ ඇස් දෙක රිදෙන්න ගන්නවා. ඇස් දෙක රිදෙන්න අරන් ටික වෙලාවකින් ඔළුවත් රිදෙන්න ගන්නවා. ඉතින් මේක දවල්ට වෙනව අඩුයි. ගොඩක් වෙලාවට රැට තමයි වෙන්නේ. ඉතින් දවල්ට ෆෝන් එක බැලුවත් රැට ෆෝන් එක බැලුවත් මේකෙන් වෙන්නේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන අහිතකර කිරණ වගේ හැටෙන එක. ඒකයි වාට එහෙම වෙන්නේ. ඉතින් අද කියලා දෙන සෙටින් එක ඔන් කරගත්තොත් ආයෙ එහෙම වෙන්නේ නැහැ. මේ සෙටින් එක ගැන දන්න කට්ටිය ඇති නොදන්න කට්ටිය ඇති. දන්න කට්ටිය වීඩියෝ එක බලන එක නවත්තන්න. නොදන්න කට්ටිය දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි බලමු මොකද්ද මේ සෙටින් එක කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේ සෙටින් එක මොකද්ද කියලා. හරි, මේ සෙටින් එක ඔන් කරනවා නම් ඔන් කරන්න ලේසිකම තියෙනවා. ඉතින් මේක සමහර කට්ටියගේ ෆෝන් එකට වෙනස් වෙනවා. ඒක නිසා මේ විදිහට කරන්න පළවෙනි සැරේ හැමෝම මුලින්ම කරන්න ඕනේ ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ සෙටින් ඇප් එකට. ඉතින් මේක iPhone උනත් මෙහෙම තමයි. ඔයා යන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ සෙටින් ඇප් එකට. මම මේ විදිහට සෙටින් ඇප් එකට යනවා. සෙටින් ඇප් එකට ආවනම් පොඩ පල්ලෙහාට එන්න. ආවන් පස්සේ ඔයාලට පේනවා display and brightness කියලා එකක් තියෙනවා. iPhone වලත් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේ සෙටින් එක ඇතුළට යන්න ඕනේ. ගියාන් පස්සේ මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයා පොඩ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාන් පස්සේ මෙතන තියෙනවා iComfort කියලා එකක්. මෙන්න මේක ඇතුළට යන්න. ඉතින් මේ වගේ ඇතුළට ආවන් පස්සේ මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ iComfort කියන තැන ඉස්සරහා ස්විච් එකක් තියෙනවා. මෙන්න මේ ස්විච් එක ඔන් කරගන්න. ඔන් කරගත්තන් පස්සේ මේ වගේ තැනකට තමයි එන්නේ. ඉතින් මේ වගේ මේ ස්විච් එක ඔන් කරාන් පස්සේ ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ටිකක් කහ පාට වගේ වෙයි. එතකොට ඒකෙන් ෆෝන් එකෙන් එන අහිතකර කිරණ ඔයාගේ හැටෙන එක වළක්වනවා. ඒ කියන්නේ අඩු කරලා තමයි දෙන්නේ. තාම මෙතන පල්ලෙහා තියෙන ඔප්ෂන් එක schedule කියලා. මෙන්න මේක මෙන්න මෙතන custom කියන එකට දාගත්තොත් ඔයාලට පුළුවන් මේක auto on වෙන විදිහට timing තියලා හදාගන්න. ඉතින් එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. මෙන්න මෙතන තියෙන iComfort කියන එක on කරගත්තා නම් හරි. ඉතින් මේ සෙටින් එක ඔන් කරගත්තාන් පස්සේ ෆෝන් එක කොච්චර බැලුවත් ඔයාගේ ඇස් රිදෙනවා ගොඩක් අඩුයි. ඒ කියන්නේ කලින් තරම් ඇස් රිදෙන්න ගන්නේ නැහැ. ඉතින් දන්න නොදන්න හැමෝටම මේ සෙටින් එක ගොඩක් වැදගත් වෙයි. ඔයාලට වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.